Auto Mirage Grand One. අයිවන් සුබ දවසක් අදත් අපි සූදානම් ෆිට්නස් ගැන කතා කරන්න බියුටි ගැන කතා කරන්න නැත්නම් හෙල්ත් ගැන කතා කරන්න. ඉතින් බොහොමත්ම ස්තුතියි අපේ කලින් වැඩසටහන් වලට දීලා තිබ්බ ප්‍රතිචාරයන් ගැන. ඉතින් මේ අදහස් යෝජනා බොහොමත්ම වටිනවා අපේ ප්‍රෝග්‍රෑම් එක වැඩි දියුණු කරගන්න සහ කියන්න තියෙන්නේ මේ වගේම හොඳ වැඩසටහන් නැත්නම් හොඳ ටොපික්ස් ගැන දැනගන්න ඕන නම් subscribe කරලා තියාගෙන bell button එක click කරලා තියාගෙන එතකොට මේ වගේ තව තවත් හොඳ වැඩසටහන් බලා ගන්න පුළුවන් වෙයි. අදත් අපි කතා කරන්න සූදානම් ෆිට්නස් පැත්තේ දෙයක් ගැන. මං හිතනවා thumbnail එක බැලුවෙන් පස්සේ මේ ගොඩාක් කට්ටිය වැඩි අවධානයක් තේ මේ ප්‍රෝග්‍රෑම් එක ගැන කියන එක කතා කරන්න සූදානමින් ඉන්නේ මගේ බොහොම හොඳ සහෝදරයෙක් එක්ක සහ මට බොහොම උදව් කරලා තියෙන මගේ ෆිට්නස් ජර්නි එකේ මුලින්දම්ම හිටපු කෙනෙක් එක්ක තමයි අද දවසේ කතා කරන්න සූදානමින් ඉන්නේ. මනුෂ් කුමාර් නැත්තම් මම දැන්ටත් ට්‍රේන් වෙන තලවතුගොඩ ස්පාර්ටන්ස් ජිම් එකේ එක්සිකියුටිව් ඩිරෙක්ටර් මනුෂ්. ජයවා අයිබෝන්. අද කතා කරන්න යන්නේ ඇල්කොහොල් සහ ෆිට්නස් ගැන. ඔන්න හොඳම ටොපික් එකක් වාට හම්බෙලා දින අද කතා කරන්න. මන් දන්නේ නැහැ මාවම මේක තෝරගත්තේ කියලා. නෑ බොන්න නැතිම කට්ටියනේ තෝරගන්න ඕනේ මේ වැඩේට. ඒක. නෑ හුඟක් වෙලාවට මේ වනජ අපි ඒ කියන්නේ මේ ෆිට්නස් සබ්ජෙක්ට් එකේදී මේක හුඟක් වෙලාවට මේ හිඩ්ම ටොපික් එකක් කියලා තියෙනවා. ඒ කියන්නේ හුඟක් කට්ටිය කියන්නේ මේ ෆිට්නස් කියලා කිව්වම පස්සේ මේ කියන්නේ මේ එක්ස්ට්‍රීම්ලි මේගොල්ලෝ හෙල්ති මේගොල්ලෝ පොඩිම ඩ්‍රින්ක් එකක්වත් දාන්නෙම නැහැ. නැත්තම් ඩ්‍රින්ක්ස් කවන්න ගම වර්කවුට් කරන්නම් බැරිද? ඔය කාරණාව හින්දාම හුඟක් වෙලාවට ඒ කියන්නේ සාමාන්‍ය විනෝදයට බර මේ ෂොට් එකක් එහෙම දාන්න කැමති කට්ටිය ඒ කියන්නේ ෆිට්නස් පැත්තෙන් අයින් වෙලා ඉන්න තත්ත්වයක් තියෙනවා. මම හුඟක් වෙලාවට ඒක දැකලා තියෙනවා. ඒක හින්දාම තමයි මම ඇත්තටම අද මේ ටොපික් එක අරගෙන කතා කරමු කියලා මේ තෝරාගත්තේ. මම හිතනවා ඒක වටිනවා කියලා ඒ ගැන කතා කරන එක. ඇත්තටම මොකද්ද ෆිට්නස් සහ ඇල්කොහොල් වල තියෙන සම්බන්ධය? ඔව් මෙහෙමයි. අපි ඇත්තටම මේ අපි ෆිට්නස් පැත්තට ඉස්සෙල්ලා පොඩ්ඩක් නිකන් අර සමාජයේ තත්ත්වයක් පොඩ්ඩක් බලමුකෝ. දැන් සමාජේ කොහොමත් අපිව කියලා තියෙන්නේ මේක හොඳ නැති දෙයක් විදිහට තමයි පෙන්නලා තියෙන්නේ. ඉතින් දැන් අර නිකන් මතයක් තියෙනවා ජිම් යනවා නම් බොන්න බෑ. අර ඒක තමයි හැදිලා තියෙන මතේ. මෙහෙම අපි බීම ප්‍රොමෝට් කරනව නෙමෙයි මෙතන. හැබැයි අපි අර මේක ලයිෆ් ස්ටයිල් එකක් ඇත්තටම. ෆිට්නස් කියන්නේ ඇත්තටම කිසිම දෙයක එක්ස්ට්‍රීම් යන්න ඕනේ නැහැ මම හිතන්නේ. ඉතින් මම හිතන්නේ ෆිට්නස් කියන්නේත් අපි අර මිඩල් පාත් එකේ යන්න ඕන දෙයක්. ඉතින් බොන එකත් කන එකත් හැම දෙයක්ම මම කියන්නේ ඒක මධ්‍යම ප්‍රතිපදාව ගියොත් තමයි හරියන්නේ. ඉතින් අර සමහර වෙලාවට කට්ටිය හිතාගෙන ඉන්නවා මේ ජිම් යනකොට බොන්න හොඳ නෑ. ඉතින් මෙහෙමයි සයින්ටිෆිකලි තියෙනවා ඒකේ ගොඩක් ෆැක්ටර්ස් තියෙනවා. බොන එකවත් තියා මොන දේ වුණත් ඕනට වඩා ඕනම නෑ. ඕනම දෙයක් ඕනට වඩා ඕනම නෑ. ඕනම නෑ. ඒක තමයි කතන්දරේ. නෑ මම මගේ පැත්තෙන් කියනවා නම් වඩා හොඳයි කියලා හිතනවා. මර මනුෂ් කිව්වා වගේම ඒ කියන්නේ මේකේ අපි ප්‍රොමෝට් කරන කතන්දරේ නෙමෙයි තියෙන්නේ. හැබැයි අපිට මේ වැඩේ කරන ගමන් අපිට ෂේප් න්‍යායෙන් මොකද මම දැකලා තියෙනවා මේ අර ගොඩක් අය දැන් ෆිට්නස් ඔරියන්ටඩ් ඒ කියන්නේ ෆිට්නස් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටිය නිකන් හදලා තියෙන කන්සෙප්ට් එකක් බොන්න හොඳ නෑ කියන එක වෙලා. ඉතින් බොන්න හොඳ නෑ කියන එක මම පිළිගන්නේ නැහැ. ඒක මම කියන්නේ මේ අර බේබත් වගේ බොන එක නෙවෙයි මම මේ කියන්නේ. හරි ඔකේෂනලි අපිට එන්ජොයි කරන්න දේවල් ඕනේ. මොකද ඒක මම පර්සනලි මම හිතන්නේ ඒක හොඳ ස්ට්‍රෙස් අවුට් එකක් කියලා. සාමාන්‍ය අපි යාළු කට්ටියක් එක්ක පොඩ්ඩක් එකතු වෙලා අපි පොඩ්ඩක් ඩ්‍රින්ක් එකක් දාලා පොඩ්ඩක් කියවනකොට නේද පොඩ්ඩක් අපේ දේවල් පොඩ්ඩක් ෂෙයා කරගන්න ඕපන් වෙන්නේ ෂෙයා කරගන්න ඒ වෙලාවට. ඉතින් ඒක මම හිතන්නේ හොඳ ස්ට්‍රෙස් අවුට් එකක්. ඉතින් මේ ගොඩක් කට්ටිය මේකට අපිට කම්ප්ලේන්ට් කරන්න ඉඩ තියෙනවා මේ වගේ දේවල් කතා කරා. බට් මේක තමයි මම හිතන්නේ රියැලිටි එක. ඔව් සම මගේ මත ඒ කියන්නේ ජීවිතේ හැමදේම අපි එන්ජොයි කරන්න ඕනේ. එන්ජොයි කරන්න ඕනේ. කාලේ හැමදේම පොඩ හැමතැනම අපි ඉඳලා තියෙන්න ඕනේ ජීවිතේ. තියෙන්න ඕනේ අනිවාර්යෙන්. අපි පොඩ කියනකොට වැරදි තේරුම් කරගෙන හිටේ ඉඳන් නේද? බෝතල් ගණන් ගහන්න ලෑස්ති වෙන්න එපා. අපි එක්ස්ප්ලেইন කරමු මොකද්ද මේක කරන්න ඕන හරි විදිය කියලා. ඉතින් අපි ඉස්සරහට මේක කරගෙන බලමු නේද? කොහොමද? ඉස්සල්ලාම මනෝජ් අපි කතා කරමු ඒ කියන්නේ කම්පීට් කරන බොඩි බිල්ඩර්ස්ලා ගැන නෙමෙයි. අපි සාමාන්‍යයෙන් කතා කරොත් එහෙම බිගිනර්ස්ලා බොඩි බිල්ඩින් කරන නැත්තම් මේ මාංශ පේශීන් වර්ධනය කිරීමේදී බිගිනර්ස්ලා ලෙවල් එකේ ඉන්න කට්ටියට කොයිතරම් දුරට ජිම් වර්කවුට්ස් කරනකොට නැත්තම් අපි කියමුකෝ බොඩි බිල්ඩින් ජර්නි එක පටන් ගන්නකොට නැත්තම්
ෆිට්නස් ජර්නි එකක් පටන් ගන්නකොට කොයිතරම් දුරට වැදගත්ද ඒ කියන්නේ මසල් ග්‍රෝත් එකට නැත්නම් මාංශපේශී වර්ධනයට ඇල්කොහොල් කොච්චර බාධාවක් වෙනවද නැත්නම් මොකක්ද ඒකේ තත්ත්වය? ඔව් මෙහෙමයි. ඇල්කොහොල් කියන එකේ ලිමිට් එකක් තියෙනවා ඇත්තටම. අපි බැලුවොත් එහෙම ප්‍රමාණයක් විදිහට බැලුවොත් සාමාන්‍ය මේවා ඉස්සෙල්ලම මම කියන්නම් ඇයි මේ මත්පැන් කියන දේවල් ඒ කියන්නේ ඇල්කොහොල් ඇයි හොඳ නැත්තේ කියන එක. එකක් ලොකු ඩීහයිඩ්‍රේට් එකක් වෙනවා බොඩි එකේ ඇල්කොහොල් ගත්තාම. ඒක එතකොට මසල් ඒ වෙලාවේ අපිට මසල් ඉන්ජරීස් වෙන්න පුළුවන්. ඒ වගේම මසල් එකේ තියෙන ස්ට්‍රෙන්ග්ත් එක ගොඩාක් අඩු වෙනවා. දැන් අපි බොඩි බිල්ඩින් වගේ දෙයක් කරනවා කියන්නේ අපි සෙල් බ්ලාස්ට් එකක් තමයි කරගන්නේ. ඒ කියන්නේ ඒකට අපිට ලොකු වේට් එකක් ලිෆ්ට් කරන්න වෙනවා. එතකොට ඔයා ඩීහයිඩ්‍රේට් වුණාට පස්සේ ඔයාට මසල් එකට ඒක බෙයා කරගන්න බෑ ලොකු වේට් එකක්. එතකොට ඔයා අර සෙල් බ්ලාස්ට් එක කරගන්න ප්‍රමාණය අඩු වෙනවා. ඒතර ඒකෙන් වෙන්නේ ඔයාට මසල් ගේන් එකකට යන්න හරිම අමාරු වෙනවා. මම මේ කිව්වේ එක ෆැක්ට් එකක් විතරයි. ඊට අමතරව හෝමෝනල් කියන්නේ දැන් ටෙස්ටෙස්ටරෝන් වගේ හෝමෝන්ස් අනිවාර්යයෙන්ම කියන්නේ ඒක ලොකු මේජර් දෙයක්. ඒ කියන්නේ අපේ බොඩි එකේ මසල්ස් ගේන් වෙන්න ටෙස්ටෙස්ටරෝන් ලොකු කාර්යභාරයක් කරනවා. ඒතකොට ටෙස්ටෙස්ටරෝන් බූස්ට් එක ගොඩාක් අඩු වෙනවා මේ ඇල්කොහොල් හින්දා. ඉතින් ඒකින්ද ඇල්කොහොල් විවිධ විදියකට අපේ කියන්නේ බොඩි එකට බලපානවා. ඒ කියන්නේ ටෙස්ටෙස්ටරෝන් බූස්ට් එකට ඒ වගේම අපේ මේ ස්ට්‍රෙස් හෝමෝන් එක වැඩි කරනවා. ස්ලීපින් පැටර්න් එක අපේ වෙනස් කරනවා. ඒ වගේ ගොඩාක් දේවල් ගොඩාක් ෆැක්ටර්ස් බලපානවා මේ ඇල්කොහොල් ගන්න එකෙන්. ඒ වගේම ඇල්කොහොල් ගන්න වෙලාවට අපි කන කෑම වර්ග ඔයිලි කෑම ගොඩක් ගන්නවා ඒ වගේ. මං ඇයි කියන්නම් ප්‍රධානම වශයෙන් ප්‍රධානම හේතුව විදිහට මම දකින්න දේ අපි ඕනම කන කෑම එකක් ඕනම දෙයක් ඇඟට ගන්න දේවල් අපි ඇත්තටම කැලරීස් තමයි end of the day කියන්නේ අන්තිමටම තියෙන කැලරීස්. ඉතින් but කැලරීස් උනාට අපි හිතමු කාබෝහයිඩ්‍රේට් ගත්තා, ප්‍රෝටීන් ගත්තා, ෆැට් මොනවා හරි ගත්තා කියලා ඒවා වැඩිපුර නම් ඇඟට දෙන්නේ ඒක ෆැට් විදිහට අපි ඩිපොසිට් කරගන්නවා. හැබැයි මේ ඇල්කොහොල් කියන එක මේ කැලරීස් එක අපි ෆැට් විදිහට ඩිපොසිට් කරන්න බෑ බොඩි එකේ. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. ඒක හින්දා බොඩි එකට ඒක ඩයිජෙස්ට් කරලා ෆැට් විදිහට ඩිපොසිට් කරගන්න බැරි හින්දා බොඩි එක හිතනවා මේක පොයිසන් එකක් කියලා. එතකොට අපේ liver එකෙන් අපි try කරනවා ඉක්මනටම blood stream එකේ මේ ඇල්කොහොල් අයින් කරන්න. ඒක තමයි මේන් ප්‍රොසෙස් එක වෙන්නේ බොඩි එකේ අපි ඇල්කොහොල් ගත්තාම. එතකොට ඒක එහෙම ඒ කියන්නේ බොඩි එක මේන්ම ප්‍රයොරිටි එක දෙන්නේ ඒකට උනාම අපිට බැරි වෙනවා අනිත් ප්‍රොසෙසස් ඇඟ ඇතුලේ කරගන්න. එතකොට අපේ ඕගන්ස් රිකවර් කරන ඒවා අපේ ඩේ ටු ඩේ අපේ ඔක්කොම මුළු ස්කින් එකේ ඉඳලා හැමදේම රිකවරි ප්‍රොසෙස් එක කරගන්න බැරි වෙනවා. මොකද ප්‍රයොරිටි දීලා තියෙන්නේ බ්ලඩ් ස්ට්‍රීම් එකෙන් ඇල්කොහොල් එක ෆ්ලෂ් කරන එක. ඉතින් ඒක හින්දා අපිට කිසිම ගේන් එකක් ෆැට් ලොස් එකක් ඔයා බලාපොරොත්තු වෙන කිසිම දෙයක් බොඩි එක රිකවරි එකක් වෙන්නේ නැහැ මේ ඇල්කොහොල් එක ගත්තාම. ඒක තමයි ප්‍රධානම ප්‍රශ්නේ මම දකින්නේ. ඒක ඒක අර අපි කියමුකෝ බීලා පහුවෙන්දාට ඒ අමාරු හරි සියලුම දේවල් වෙන්නේ ওই කාරණාවෙන් හින්දා වෙන්න පුළුවන්. ප්‍රධානම දේ ඒක. ඒ කියන්නේ පොයිසන් එකක් විදියට තමයි බොඩි එකට ඒක තේරෙන්නේ. සහ දැන් ඕකේ අර මනෝජ් කිව්වන් පස්සේ අර ඒ කියන්නේ ඕකේ ෆැට් ලේ එකක් විදියට නැත්නම් ෆැට් ඩිපොසිට් එකක් විදියට ඕක ඩිපොසිට් වෙන්නේ නැහැ කියලා කියනකොට දැන් මට ඕක කියනකොට මතක් වෙච්ච කාරණා තමයි හුඟ කට්ටිය කියනවනේ බියර් බිව්වම බඩ දානවා කියන එක. ඒක ඕකට සම්බන්ධයක් තියෙනවද නැද්ද? නෑ ඒක වෙලා තියෙන සුගර් යන්නේ කියන්නේ සුගර් තියෙනවනේ ගොඩක්. දැන් අපි බියර් ගත්තොත් ඒක වෙනම දෙයක්. මම මේ කතා කරන්නේ ඇල්කොහොල් කියන percentage එක. ඒ කියන්නේ දැන් අපි බියර් වගේ ගත්තොත් ඒකේ ඇල්කොහොල් percentage එකක් තියෙනවා 4 ඉඳලා 8 විතර වෙනකම්. ඊට අමතරව ඒකේ තියෙනවා කාබෝහයිඩ්‍රේට් and sugar. ගොඩක් වෙලාවට දැන් අපි ධාන්‍ය වර්ග වලින් ඒවා ඉන්නේ හදන්නේ. එතකොට අර වෙන්නේ අර ඇල්කොහොල් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. ඒකේ තියෙන කාබෝහයිඩ්‍රේට් and sugar ස්ටෝර් කරගන්නවා ෆැට් විදියට. ඒක තමයි ඔය ෆැට් වෙනවා කියලා කියන්නේ. එතකොට මේ ඔය කතන්දරේ සාධාරණත්වයක් තියෙනවා කියන්නේ බඩ දානවා. තව දෙයක් දැන් අර අපි තුමු ඇල්කොහොල් කියන්නේ එක 1 ග්‍රෑම් වල කැලරිස් 7ක් තියෙනවා. අපි ගත්තොත් එහෙම ප්‍රෝටීන් and කාබෝහයිඩ්‍රේට් ගත්තොත් එක ග්‍රෑම් එකේ කැලරිස් 4යි තියෙන්නේ. එතකොට ෆැට් කියන්නේ කැලරිස් 9ක් තියෙනවා. එතකොට ෆැට් හා සමානම ලොකු කැලරි percentage එකක් තියෙන දෙයක් තමයි ඇල්කොහොල් කියන්නේ. ඉතින් ඒක ෆ්ලෂ් කරන එකත් අමාරු දෙයක්. ලොකු මේ ඇක්ටිවිටි එකක් ෆිසිකල් ඇක්ටිවිටි එකක් කරන්න ඕනේ ඒක බ්ලඩ් ස්ට්‍රීම් එකෙන් අයින් කරන්න. සහ මනෝජ් දැන් ඔය කියපු පොයින්ට් එකත් එක්ක ඉතාමත් වැදගත් දෙයක් කියුණා. මේ කියන්නේ ඕකත් එක්ක මට එකපාරටම ඔලුවට දාපු දේ තමයි වර්කවුට් එකක් කරපු ගමන් ඩ්‍රින්ක් එකක් දාන එක කොයිතරම් භයානකද පළවෙනි කාරණාව. සහ අපි කියමුකෝ මේ වර්කවුට් එක කියන්නේ ඩ්‍රින්ක් එකක් දාලා පව්වෙන්දා ඒ කියන්නේ හිතේ හයියට ගිහිල්ලා ගැම්මෙන් ජිම් එකේ වර්කවුට් කරන එක කොයිතරම් හානිදායකද? හරි. මම පළවෙනියෙන් කතා කරන්නම් වර්කවුට් එකකින් පස්සේ බිව්වොත් මොකද වෙන්නේ කියන එක. අතන වර්කවුට් එකකින් පස්සේ අපි පළවෙනිම අපි සිම්පල් කාබ්ස් දෙන්න ඕනේ. මොකද අපේ ඒ වෙලාවේ වැය වෙච්ච ශක්තිය අපි ආපහු ලබා ගන්න ඕනද සිම්පල් කාබ්ස් දෙන්න ඕනේ. එතකොට
ඉක්මනට ඩයිජෙස්ට් කරලා ඉක්මනට නියුට්‍රිෂන් එක අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ within 1 hour අනිවාර්යෙන් අපි ප්‍රෝටීන් දෙන්න ඕනේ. ඉතින් ප්‍රෝටීන් වල තියෙන ඇමයිනෝ ඇසිඩ් වලින් තමයි අපි අර බ්ලාස්ට් වෙච්ච සෙල්ස් ඔක්කොම රිකවර් කරගන්නේ. එතකොට අපි ප්‍රෝටීන් කොච්චර දුන්නත් ඇල්කොහොල් තිබ්බොත් ඇඟට ඒ ඇමයිනෝ ඇසිඩ්ස් ඒ ප්‍රෝටීන්ස් ඇබ්සෝබ් කරගන්න ප්‍රමාණය හරිම අඩු වෙනවා. එතකොට වෙන්නේ මසල් රිකවර් කරගන්න හරිම අමාරු වෙනවා. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඉතින් අපි කොච්චර හොඳ වර්ක්අවුට් එකක් කරලා ගියත් අපි ඇත්තටම හොඳට වේට් උස්සලා මොන විදිහට කරලා ගියත් අපි ගිහිල්ලා ඩ්‍රින්ක් එකක් දැම්මොත් ඒක නම් සෑහෙන්න අපරාධයක්. මොකද අපි දන්නවා කොච්චර මහන්සි වෙනවද කියලා ජිම් එකේ එක වර්ක්අවුට් එකකට. ඉතින් ඒක වේස්ට් ඔෆ් මේ එනර්ජි කියලා මට හිතෙන්නේ ඒක හොඳම නැති දෙයක් කියලා මට හිතෙනවා. ඒ වගේම අපි හිතමු අද බීලා අපි හෙට ඩ්‍රින්ක් එකක් දානවා කියලා ප්‍රධානම ප්‍රශ්නේ තමයි මසල් ඩීහයිඩ්‍රේට් වෙන එක. එතකොට එතනදී අද බීලා හෙට වර්ක්අවුට් කරොත් ඒ ඩීහයිඩ්‍රේට් සාමාන්‍යයෙන් පැය 12ක්වත් මිනිමම් ඇඟේ තියෙනවා. ඒතර අපි පුළුවන් තරම් ඒක ෆ්ලෂ් වෙන්න, ඒ කියන්නේ අපි හයිඩ්‍රේට් කරන්න ඕනේ, ඒක වතුර බොන්න ඕනේ. එතකොට ඉලෙක්ට්‍රොලයිට්ස් ඩ්‍රින්ක්ස් මොනවා හරි තියෙනවා නම් ඒව ගන්න ඕනේ. ඉතින් ඒ විදිහට හොඳ කෑම වර්ග පොඩ්ඩක් කාලා පොඩ්ඩක් රිකවර් වෙන්න ඕනේ. ඇත්තටම ඒව වෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ මේක. හැබැයි එහෙම වුණත් ඒ මසල් එක ඩීහයිඩ්‍රේට් වෙලා තිබු පැය ගාන අනුව අපිට අමාරු ඊළඟ දවසේ හෙවි වර්ක්අවුට් එකක් කරන්න. හැබැයි තව දෙයක් තියෙනවා. තවත් සමහර කට්ටියකට අර ගත්ත ඇල්කොහොල් වල තියෙන සුගර් ඇන් අර කාබෝහයිඩ්‍රේට් වල එනර්ජි එකකින් හින්දා එයාට පොඩ්ඩක් ලිෆ්ට් කරන්න පුළුවන් කමකුත් එනවා ඊළඟ දවසේ. හරි. හැබැයි ඒක හරිම රිස්කි. මොකද මසල් එක ටයර්ඩ් වෙලා තියෙන්නේ. මසල් එක ඩීහයිඩ්‍රේට් වෙලා මසල් එක ඇතුලෙන් ඇත්තටම ටයර්ඩ්. ඉතින් ඉන්ජරි එකක් වෙන්න හරිම ලේසි ඒ වගේ වෙලාවක. ඉතින් මම නම් කියන්නේ සාමාන්‍යයෙන් අපි අද ඩ්‍රින්ක් එකක් දානවා නම් හෙට වර්ක්අවුට් එක පොඩ්ඩක් ලයිට් වර්ක්අවුට් එකක් යන්න පුළුවන් නම් හොඳයි. අපිට හිතෙනවා මේක ගහන්න පුළුවන් කියලා. මොකද අපේ ඇඟ ඇතුලේ එනර්ජි ගොඩක් තියෙන හින්දා, කැලරිස් තියෙන හින්දා. හැබැයි එහෙම කරන්න එපා කියලා තමයි මම නම් මගේ පෞද්ගලික අදහස. පොඩි වර්ක්අවුට් එකක් කරා නම් තමයි හොඳ ඊට පස්සේ දවසේ. සහ දැන් අපි කියමුකෝ මේ දැන් ඔය කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් කරන දේවල් ටිකක් තියෙනවා. ඩ්‍රින්ක් එකක් දාලා පහුවෙන්ද දවසේ අමාරුව යන්න කරන දේවල් ටිකක් තියෙනවනේ. අපි බොනවා කියනවනේ මේ මම කියන්නේ අපි කියන්නේ බොන මිනිස්සු කරන දේවල් ටිකක් තියෙනවනේ. අපි බොන්නේ නැහැ. එතකොට මම කියන්නේ සාමාන්‍ය ෆිට්නස් පැත්තේ නැත්නම් මසල් රිකවරි ගැන හිතන නැත්නම් තමන්ගේ මේ මසල්ස් ගැන හිතන කෙනෙක්ට ස්පෙෂලි මොන හරි ඩ්‍රින්ක් එකක් දාලා පහුවෙන්ද දවසේ කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවද? ඔකේ වර්ක්අවුට් එකක් විදිහට නෑ නෑ වර්ක්අවුට් නේ අපි කියමු ෆුඩ් දැන් මම හිතන්නේ මම කිව්වා ඉස්සෙල්ලා කිව්වා වගේ අපි ඇඟ හයිඩ්‍රේට් කරගන්න එක තමයි කරන්නේ. ඒ ඩීහයිඩ්‍රේෂන් එක අයින් වෙන්න අපිට පුළුවන් ගොඩාක් වතුර බොන්න. ඒ වගේ දේවල් කරනකොට නම් අපේ ඇත්තටම බ්ලඩ් ස්ට්‍රීම් එකේ තියෙන ඇල්කොහොල් ටික ඉක්මනටම ඇඟට එළියට දාගන්න පුළුවන් සිස්ටම් එකේ මොනවා හරි කරන්න පුළුවන්. ඒක තමයි හොඳම දේ. සහ කෑම පැත්තෙන් සහ ඔය තැඹිලි දේවල් ගැන තැඹිලි ඒක තමයි තැඹිලි වලින් කරන්නේ හයිඩ්‍රේට් කරන එක. ඒ වගේ ගොඩක් දීර්ඝමය දේවල් ගන්න පුළුවන් නම් හොඳයි කියලා තමයි මම නම් හිතන්නේ. රයිට්. ඕක තමයි කාරණාව. සහ මේ අපි දෙවනුව කතා කරනවා නම් මනුජ ඔය ඉස්සෙල්ලත් පොඩ්ඩක් කියවුණා. ඒ කියන්නේ ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක ගැන කතා කරනවා නම් ඒ කියන්නේ මිනිස්සෙක්ට ඒ කියන්නේ කියන කාරණාවනේ ඒ කියන්නේ වර්ක්අවුට් කිරීම තුළින් ෆිට්නස් හරියට කරන එක තුළින් තමට ඒ ලෙවල්ස් බූස්ට් කරගන්න පුළුවන් කියන එක. මේක ලොං ටර්ම් මේ ඇල්කොහොල් මේ අපි ගන්න එක කොයිතරම් දුරට ශරීරය හානිදායකයිද? කොහොමද එයා ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක පල්ලෙහාට දාන්නේ? ඔව් මෙහෙමයි. ඕකේ දෙපැත්තක් තියෙනවා. එකක් තමයි අපි ඇල්කොහොල් කුඩා ප්‍රමාණයක්, ඒ කියන්නේ අපි හිතමු ඇරක් 40 ග්‍රෑම් වගේ ප්‍රමාණයක් ඊට වඩා අඩු ප්‍රමාණයක් ගත්තොත් දැනට හොයාගෙන තියෙන ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණය පොඩ්ඩක් වැඩි වෙනවා කියලා. සතුටුදායක ආරංචි. එතකොට මේ ටෙස්ටොස්ටෙරෝන් වල පොඩි වැඩිවීමක් වෙනවා. ඒ වගේ පොඩි ප්‍රමාණයක් ඇල්කොහොල් ගත්තොත්. හැබැයි ඒකේ පර්සන්ටේජ් එක කර ලිමිට් එක පර්සන්ටේජ් එක කියන්නේ ඒගොල්ලෝ කියන්නේ 40 grams of liquor කියන එක. 40 grams liquor weight එකට වඩා අඩුවෙන් ගත්තොත් තමයි ඒ කියන්නේ. මොකද අපි සාමාන්‍යයෙන් මට මතක විදිහට 25 milligrams වගේ තමයි ඇල්කොහොල් per day එන්න ඕනේ බොඩි එකට. ඊට වඩා આવොත් nerves damage වෙනවා, ඒ වගේ දේවල් වෙනවා. ඉතින් but හොයාගෙන තියෙනවා ග්‍රෑම් 150කට වඩා ඇල්කොහොල් ගන්න ඕනම කෙනෙක්ගෙන් සති 3ක් ඒ විදිහට ඇල්කොහොල් ගත්තොත් 7%කින් විතර ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක අඩු වෙනවා කියලා. අඩු වෙනවා. එතකොට ලොං ටර්ම් ගන්න කෙනෙක්ගේ අනිවාර්යෙන් ටෙස්ටොස්ටෙරෝන් බූස්ට් එක අඩු වෙනවා. ඉතින් ටෙස්ටොස්ටෙරෝන් තමයි අපිව කන්ට්‍රෝල් කරන අපේ මේල් හෝමෝන් එක. අනිත් පැත්තෙන් අපි මේල්ස්ලා ගැන කතා කරනවා. ෆීමේල් අය ගත්තොත් ඒකේ අනිත් පැත්ත. ෆීමේල් අය ඩ්‍රින්ක් එකක් ගත්තාම ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක වැඩි වෙනවා. එතකොට ඒක ඔපොසිට්. මොකද ඒගොල්ලන්ගේ සම්පූර්ණ බොඩි එක කන්ට්‍රෝල් කරන ඊස්ට්‍රෝජන් වලින්. ඒතකොට මේකේ ඔපොසිට් තමයි ගෑනු කට්ටිය බිව්වහම. ඒතකොට ගෑනු කට්ටිය බිව්වහම ටෙස්ටොස්ටෙරෝන් වැඩි වෙලා අන්තිමට
අපිට ප්‍රශ්න වෙනවා. පිරිමිය ගෑනිය ඒ වගේ ඉතින් ලොකු ප්‍රශ්නයක් වෙනවා අන්තිමට. දැන් ඇත්තටම අපිට වඩා සංකීර්ණයි ගෑනු කට්ටියගේ මේ බොඩි ස්ට්‍රක්චර් එක. ඉතින් ඒගොල්ලන්ගේ හෝමෝනල් කම්ප්ලිකේෂන්ස් ගොඩක් වෙනවා. ඉතින් ටෙස්ටස්ටරෝන් වගේ දෙයක් බූස්ට් වෙනවා කියන්නේ වැඩිපුර පර්සන්ටේජ් එකෙන් ගෑනු කෙනෙක්ගේ ඒක ලොකු ප්‍රශ්නයක් එයාට. ඒ කියන්නේ දැන් අද කාලේ කෑම බීම ඒවත් ගොඩාක් ඇත්තටම ගොඩාක් ප්‍රශ්න තියෙනවා ගෑනු කට්ටියට. ඉතින් ඒක තවත් මාරම බැලරුම් තත්යකට එනවා. ඇල්කොහොල් අර විදිහට දිගටම ගත්තොත් ටෙස්ටස්ටරෝන් ලෙවල් එක වැඩි වුණොත් ගෑනු කට්ටියගේ. පිරිමි කට්ටියගේ ඒකේ අනිත් පැත්ත ටෙස්ටස්ටරෝන් ලෙවල් එක අඩු වෙනවා. ඉතින් ටෙස්ටස්ටරෝන් ලෙවල් එක අඩු වෙනවා කියන්නේ අපේ මසල් ග්‍රෝත් එක මේ අඩු වෙනවා. ඊළඟට අපේ රිකවරි ප්‍රොසෙස් එක අඩු වෙනවා. හැම දෙයක්ම අපේ කෙස් ගහේ නියපොත්තේ ඉඳලා හැම දෙයක්ම කන්ට්‍රෝල් වෙන්නේ මේ ටෙස්ටස්ටරෝන් and growth hormone මත. ඉතින් ටෙස්ටස්ටරෝන් බූස්ට් එක අඩු වෙනවා කියන්නේ අපි ඉක්මනට වයසට යනවා, ඉක්මනටම ලයිෆ් එක ඉවර වෙනවා කියන එක තමයි කියන්නේ. අමු සිංහලෙන්ම කියනවා නම් පිරිමිකම අඩු වෙනවා කියන පිරිමිකම අඩු වෙනවා කියන එකයි. සහ ඔය දැන් කතන්දරයක් තියෙනවානේ මනෝජ්. ඒ කියන්නේ අපි හදාගත්තේ කියන්නේ මේක සාධාරණීකරණය කරන හේතු ටිකක් තියෙනවානේ. ඒ කියන්නේ රතු වරක්කු හොඳයි, සුදු වරක්කු හොඳයි. ඒ කියන්නේ එහෙම තියෙනවානේ බොඩි මේ කියන්නේ මේක ෆිට්නස් කරනවා නම් මේකයි හොඳ, මේක හොඳ නෑ කියන එක. එහෙම ඇත්තටම ඇල්කොහොල් එකක් තියෙනවද? ඒ කියන්නේ වයිට් ඇරක් හොඳයි, ඒකෙන් ප්‍රශ්නයක් නෑ බොඩි බිල්ඩින් වලට කියන එක සහ රෙඩ් ඇරක් එහෙමයි. ඇල්කොහොල් නම් ඉතින් ඇල්කොහොල් තමයි. බට් ඇත්තටම මේ සුදු එකන මේ වයිටලික වල ඩීහයිඩ්‍රේට් වෙන එක වැඩි පොඩ්ඩක් වැඩි. ඕ එක අපි එක්සාම්පලට වොඩ්කා ජින් ඒ වගේ දේවල් වලින් අපි ඩීහයිඩ්‍රේට් ප්‍රමාණය වැඩි වෙනවා. දැන් රතු අරක බැලුවොත් එහෙම විස්කි වගේ දේවල් ගත්තොත් ඩීහයිඩ්‍රේට් ප්‍රමාණය අරකට එක කම්පෙයාර් කරද්දි පොඩ්ඩක් අඩුයි. ඒතර ඒක හින්දා සාමාන්‍ය රතු අරක්කු වයිට් අරක්කු වඩා හොඳයි. ඒක ඉතින් එහෙම කියලා අපි රතු අරක්කු ගොඩක් බොන්න ඕනේ නැහැ. මේ බට් මම හිතන්නේ කෙනෙකුට සාමාන්‍ය රතු වරක්කු වලට යන්න පුළුවන් නම් හොඳයි. ඩීහයිඩ්‍රේට් වෙන ප්‍රමාණය අඩුයි. හැබැයි ඉතින් ඕනම දෙයක් ඕනට වඩා ඕනෙම නැහැ. සහ රතු වරක්කු වල ඒ කියන්නේ සුගර් පැත්ත කතන්දරේ මොකද කියන්නේ? සුගර් පැත්ත මම හිතන්නේ සුදු වරක්කු වල සුගර් පැත්ත වැඩි. ඔව්. සුගර් ප්‍රමාණයෙන් එහෙම ලොකු වෙනසක් වෙන්නේ නැහැ. බට් සුදු මොකද වොඩ්කා හැම බැලුවොත් එහෙම සෑහෙන සුගර් තියෙනවා. මේ සහ ඔය බේසිකලි ඔය කියපු කාරණාත් එක්ක මනුත් සහ කොච්චර ඒ කියන්නේ කොයිතරම් දුරට ඒ කියන්නේ දැන් අපි හුඟක් වෙලාවට දැකලා තියෙන කාරණාවනේ මේ ලිමිට්ස් ගැන කතා කරලා හුඟක් කට්ටිය ඒ කියන්නේ මේ ජීවිතේ දැන් මට මුලින්දම මම කියලා තියෙනවා ට්‍රේනින් කරනකොට මට මුලින්දම සපෝට් එක දීලා තියෙනවා පටන් ගත්ත වෙලාවෙද බිගිනර් කෙනෙක්ට මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ මේ දැන්ට කියපු ටෙස්ටස්ටරෝන් ලෙවල් එක ගැන සහ මසල් ග්‍රෝත් එක සහ වෙන්න පුළුවන් ඩැමේජස් කතා කරනවා වගේම කොයිතරම් දුරට මේ ඇල්කොහොල් කියන එක ඔයාට කියන්න තියෙන මොකක්ද ෆිට්නස් සම්බන්ධයෙන් කතා කරන කෙනෙක් විදියට? බිගිනර් කෙනෙක්ට මෙහෙම මමගේ පෞද්ගලික මතය කියන්නම්. මම සාමාන්‍ය මම ට්‍රේනින් කරපු කෙනෙක් හරි නැත්නම් අපේ ජිම් එකට එන කෙනෙක් හරි මම ලයිෆ් ස්ටයිල් එක එකපාරට වෙනස් කරන්න යන්නේ නැහැ. මොකද ලයිෆ් ස්ටයිල් එක එකපාරට වෙනස් කරන්න ගියාම ඒක හරි කම්ප්ලිකේටඩ් වෙලා සමහරට එයාට ඒක එපා වෙන්න තියෙනවා. ඉතින් මම හැම වෙලාවෙම ඇඩ්වයිස් කරන්නේ ග්‍රැජුවලි මේක යන්න. ඉස්සෙල්ලාම ඔයා කන බොන දේවල් එකපාරට වෙනස් කරන්න යන්න එපා. ඒක පස්සේ කරගමු අපි. ඉස්සෙල්ලා වර්ක්අවුට් පටන් ගන්න. ඕනම කෙනෙකුට මම කියන්නේ ඉස්සෙල්ලා වර්ක්අවුට් පටන් ගන්න. ඊට පස්සේ ටික ටික වර්ක්අවුට් කරගෙන යනකොට අන්න ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක ටික ටික ෆුඩ් පැටර්න් එක වෙනස් කරගන්න. ඊට පස්සේ ඔයා දවස් 3ක් සතියේ බොනවා නම් ඔයා ඒක එක දවසකට පොඩක් අඩු කරගන්න. එහෙම ග්‍රැජුවලි යන්න කියලා තමයි මම හැම වෙලාවෙම බිගිනින් කරන්නේ. එතකොට ඔයා කාලයක් ගිහිල්ලා පොඩ්ඩක් ඇඟ වෙනස් වෙලා එනකොට ඇත්තටම ඔයා හැම දෙයකින්ම ඈත් වෙනවා ඔටෝමැටික්ලි. තමන්ට තමන් ආදරය කරන තත්ත්වයට පත් වෙනවා ඔයාගේ ඇඟ වෙනස් වෙනකොට. එතකොට ඔයා ඇල්කොහොල් වලින් ටිකක් ඈත් වෙනවා. කෑම වුණත් නිකන් ඔයිලි ෆුඩ්ස් කොච්චර ඉස්සර අපි ආස වුණත් ඒව දැක්කහම පොඩ්ඩක් ඉග්නෝර් කරන්න හිතෙනවා. ඉතින් ඒ වගේ අපේ ලයිෆ් ස්ටයිල් එක සෑහෙන වෙනස් වෙනවා. ඉතින් මම හිතන්නේ අර බිගිනර් කෙනෙක්ට මම නම් පර්සනලි එකපාරට ලොකු ලෝඩ් එකක් දාන්න යන්නේ නැහැ මේක කරන්න එපා මේක කරන්න එපා මේක කරන්න එපා කියලා. ඒගොල්ලන්ට මේක තේරෙනවා තමන්ට තමන් ආදරය කරන කාලයක් එනවා ටිකක් කල් වර්ක්අවුට් කරගෙන යනකොට. සහ මේ වෙනකොට ලොකු ප්‍රශ්නයක් කියලා තියෙනවානේ මනෝජ්. ඒ කියන්නේ අපි හැමදේම මම කියන්නේ දැනගත්තාට කමක් නැහැ ජීවිතේ අර කියනවා වගේ එක්ස්ට්‍රීම් ලෙවල්ස් වලට මේව යන එක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. හුඟක් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා ලංකාවේ තියෙන විශේෂ මයිස් වගේ මත්ද්‍රව්‍ය මේ දවස්වල කේජී කැටලා ගංජා ඔය දේවල් හුඟක් ලොකුවට බලපාලා තියෙනවා. මේ දේවල් වලට ඒ කියන්නේ තරුණයෙක් විදියට මේ ඇඩික් වෙන එක සම්බන්ධයෙන් සහ ඔයා ඒ කියන්නේ මේ හැමදේම ලයිෆ් එක එන්ජොයි කරන කෙනෙක් අපි හංගන්න දෙයක් නැහැ අපි හැමෝම. ඒගොල්ලොට ලයිෆ් එකේ ජීවිතේ එන්ජොයි කරන ගමන් මේ දේවල් ගැන මොකද මොකද මම දැකලා තියෙනවා කියන්නේ දැන් යූත් එකේ බොහෝ පිරිසක් මේ දේවල් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. මම නම් හිතන්නේ මේකට ප්‍රධානම හේතුව අපේ තරුණ කණ්ඩායම් වලට කරන්න දෙයක් නෑ ඇත්තටම.
ඒගොල්ලන්ට ටයිම් එක තියෙනවා. ඒ කියන්නේ අපි රස්සාවක් කරා නම් ඒගොල්ලෝ හැන්දෑ 5ට ඉවරයි. ඊට පස්සේ කරන්න ඇක්ටිවිටීස් අපේ රටේ තියෙනවද කියලා මට හිතන වෙලාවකට. ඒ කියන්නේ අපිට අපේ තරුණ කට්ටියට ඕන තැනක ගිහිල්ලා අපිට පූල් එකක් ගහන්න ඕන නම් එහෙම නැත්නම් මොනවා හරි බෝලින් කරන්න ඕන නම් නැත්තම් මොනවා හරි කියන්නේ එන්ජොයි කරන්න ස්පෝර්ට් එකක් කරන්න ඒ වගේ තැන් හරිම අඩුයි. ඒ වගේම අපේ කියන්නේ ෆයිනෑන්ෂියල් උනත් පොඩ්ඩක් අපේ තරුණ කට්ටියට පොඩ්ඩක් අමාරුයි මේ කාලේ. ඉතින් මම හිතන්නේ මේ දැන් ක්‍රීඩාව පැත්තෙන් මම කතා කරොත් ක්‍රීඩාවට පොඩ්ඩක් ඇබ්බැහි වෙන්න පුළුවන් නම් අපි හිතමු අපි ෆුට්සාල් ගහනවා ගිහලා හැන්දෑවට. නැත්තම් ක්‍රිකට් ගහනවා ඉන්ඩෝර් ක්‍රිකට්ස් මොනවා හරි ගහනවා. අර ඒ වගේ ඇක්ටිවිටි එකකට අපිට යන්න පුළුවන් නම් මම හිතන්නේ මේ තරුණ කණ්ඩායම මෙහෙම වෙන්නේ නැහැ. දැන් එක්සැම්පල් එකට මම හොඳටම දන්නවා මම තරුණ කාලේ මම හැන්දෑවේ ජිම් එකේ බිසි වෙච්ච හින්දා තමයි මම යාළුවෝ කට්ටියත් එක්ක එළියට ගියේ නැත්තේ. නැත්තම් මම මෙතන නෙමෙයි ඉන්නේ අද. මමත් වෙන හොඳට බීලා වෙන කොහරි නිකන් අන්තිම ලෙඩෙක් වෙලා ඉන්න පුළුවන් මේ කාලේ වෙනකොට. ඉතින් මම හිතන්නේ මම ප්‍රධානම හේතුවක් විදිහට දකින්නේ අද සමාජයේ තරුණ කණ්ඩායම් වලට මේ ක්‍රීඩාවට යොමු වීමේ ප්‍රවණතාවය පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක ෆැසිලිටිස් අඩුකමකුත් තියෙනවා. ඉතින් මම හිතන්නේ අර ජිම් එකකට යන්න පුළුවන් නම් මොකක් හරි ස්පෝර්ට් එකක් අර මම කියවල ෆුට්සාල් ගහන්න හරි ක්‍රිකට් ගහන්න හරි මොනවා හරි ඒ වගේ ඇක්ටිවිටි එකකට යන්න පුළුවන් නම් තරුණයෙකුට ගොඩාක් දුරට මේ දේවල් අඩු කරගන්න පුළුවන්. මම හිතන්නේ ගෙවල් වලින් උනත් මේක පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. තරුණ කට්ටිය ඉන්නකොට ඒගොල්ලෝ මොනවා හරි ස්පෝර්ට්ස් වලට දාන්න ඕනේ. එතකොට තමයි ඒගොල්ලන්ට කියන්නේ මොනවා හරි ඇක්ටිවිටි එකක් තියෙන කරන්න. ඇක්ටිවිටි එකක් නැති වෙච්ච ගමන් ඒගොල්ලෝ වැරදි දේවල් හරි හොයාගෙන යනවා නිකන් අර ටයිම් වේස්ට් කරන්න ඒ ටයිම් එක තියෙන හින්දා මොනවද කරන්න ඕන හින්දා. සහ විශේෂයෙන්ම මේ කියන්නේ දෙමව්පියන්ටත් කරන්න තියෙන ඉල්ලීම තමයි ඒ කියන්නේ විශේෂයෙන්ම තමන්ගේ දරුවා සහ දිනියක් වුණත් ජිම් එකට යන්න කැමති නැහැ. ඇත්තට මේකට උත්තේජනයක් දෙන්න කියන එක තමයි ඕනම ක්‍රීඩාව මම කියන්නේ ජිම් එක විතරක් නෙමෙයි ඕනම ක්‍රීඩාවකට මොකක් හරි ස්පෝර්ට් එකක් කරන එකෙන් එකක් එයාගේ ස්ට්‍රෙස් එකත් අඩු වෙනවා. අනිත් එක සෝෂලයිස් වෙනවා මිනිසුත් එක්ක පොඩක් හැසිරෙනවා දේවල් ෂෙයා කරගන්න පුළුවන් කාලයක් එනවා. ස්පෙෂලි ජිම් එකේ ඒක හොඳම තැනක්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට කන්ටැක්ට්ස් හැදෙනවා. අපි මේ බැලුවොත් එහෙම බිස්නස් පැත්තෙන් බැලුවත් එහෙම බිස්නස් කන්ටැක්ට්ස් ගොඩාක් හැදෙනවා. මිනිස්සු ආශ්‍රය කරන්න හම්බ වෙනවා ගොඩක් කට්ටිය. ඒකින්ද හොඳ අත්දැකීමක් ජිම් එකකට යන එක. සහ මේ මෙඩිටේෂන් එකක් විදිහට මම විශ්වාස කරනවා කියන්නේ මම ජිම් එකේ හොඳට විශ්වාස කරන දෙයක් තමයි ඒ කියන්නේ උදේම ගිහිල්ලා වර්ක්අවුට් එකක් කරන දවසට අපි හරි පොසිටිව් වයිබ් එකකින් ඉන්නේ. ඒ කියන්නේ මෙන්ටලි අපිට හොඳ මේ තනක් ඒ කියන්නේ දවසක් හම්බ වෙනවා ජිම් එකේ වර්ක්අවුට් එකක් පටන් ගත්තාම නේද? අනිවාර්යෙන් අපිට පොඩ්ඩක් දාඩිය දාලා පොඩ්ඩක් වර්ක්අවුට් එකක් කරාම හරිම ඇක්ටිව් උදේට. සහ යකඩත් එක්ක උදේ පාන්දර හැප්පෙනවා කියලා කියන්නේ ජීවිතයේ ඕනම දෙයක් එක්ක හැප්පෙන්න පුළුවන් කියන විශ්වාසය Tamanට එනවා කියන එක මම විශ්වාස කරන දෙයක්. සහ මනෝජ අපි මේ කියන්නේ අපි දැන් හුඟක් වෙලාවට කියන කාරණාවනේ ඒ කියන්නේ most effective ඒක නැත්තම් මේ කියන්නේ එෆෙක්ට් වෙන්නේ කියන්නේ මොකද්ද ඇඩික්ට් වෙන්න පුළුවන්ම ඩ්‍රග් එක විදියට මේ කියන්නේ සීනි කියන එකට සුගර් කියන එකට කියන්නේ ඊට පස්සේ මේ දේවල්ට කරනවා කියනවා නම් ඒ කියන්නේ මේ දේවල් පිළිවෙලින් කියනවා නම් මේ දේවල්ෙන් ඈත් වෙන්නම කියන එක ඔයා කොයි විදිහටද ඇල්කොහොල් මේ ඩ්‍රග්ස් කියන ඒවා නැත්තම් මේ තියෙන අයිස් මත් ද්‍රව්‍ය නැත්තම් ගංජා නැත්තම් සිගරට්ස් කොයි විදිහටද ඔයා තේරුම් ගන්න ඒ කියන්නේ මේවෙන් ඈත් වෙන්න මේවා පාවිච්චි කරන්න එපා කියලා මෙසේජ් එකක් දෙනවා නම් මොන විදිහටද කියන්න තියෙනවට ඔව් ඇත්තටම සුගර් වලට තියෙන ඇඩික්ටේෂන් එක අපේ බ්‍රේන් එකේ කොකේන් වලට තියෙන ඇඩික්ටේෂන් එකේ 10 ගුණයක්. ඉතින් සුගර් තව ප්‍රශ්නයක් මම සුගර් ගැන නිකන් පොඩි දේවල් කතා සුගර් කියන ඇත්තටම මාරම ඩේන්ජර් දෙයක්. අපි සුගර් අපි හිතමු ග්‍රෑම් 50ක් ගන්නවා කියලා අද තව සතියකින් අපිට ඒ ග්‍රෑම් 50 ගත්තට සුගර් ටේස්ට් එක එන්නේ නැහැ. ඊට පස්සේ අපි ග්‍රෑම් 51ක් ගන්න ඕනේ අපිට සුගර් ටේස්ට් එක එන්න නම්. ආයි තව සතියක් යනකොට 52ක් ගන්න. ඒ වගේ සුගර් කියන්නේ මාරම ඇඩික්ටිව් දෙයක්. ඒ කියන්නේ බ්‍රේන් එකට මාරම දෙයක් වෙන දෙයක්. ඉතින් ඒකින්ද අපි දන්නේම නැහැ අපිට ටික සුගර් ඉන්ටේක් එක අපි වැඩි කරගන්නවා. ඉතින් ඒකින්ද පුළුවන් තරම් සුගර් ඉන්ටේක් එක නම් අඩු කරන්න. මොකද ඕගොල්ලෝ හොස්පිටල්ස් වලට ගියොත් පොඩ්ඩක් නිකන් බැලුවොත් එහෙම ඇවිදලා මිනිස්සු සුගර් හින්දා විඳින දුක දැක්කොත් නේ ඕගොල්ලෝ ඇත්තටම සුගර් කන්නේ නැහැ. ඉතින් ඒකින්ද ප්ලීස් මම ඇත්තටම ඉල්ලනවා මේ ඩ්‍රග්ස් වලට වඩා දරුණු ඇත්තට මේ සුගර් ප්‍රශ්නේ මේ වෙනකොට. කියන්නේ සුගර් කියන්නේ නිකන් අර නිකන් කොමන් දෙයක් වෙලා දැන්. ඒ කියන්නේ සුගර් නැති එක්කෙනෙක් නැති ගන්නටපත් වෙලා පොඩි ළමයින් ඉඳලා සුගර්. ඉතින් ඒකින්ද අපේ තියෙන කෑම වර්ග කාබෝහයිඩ්‍රේට් කෑම ගොඩාක් තියෙන ලංකාවේ. ඉතින් පොඩ්ඩක් try කරන්න ඒව අඩු කරන්න. ඇත්තටම අම්මලා තාත්තා ගොඩාක් වගකීමක් තියෙනවා මේ දැන් ඉන්න ළමයි. මොකද ඊළඟ ජෙනරේෂන් එක මේ මොකද වීක් වෙලා යනවා. හරිම වීක් වෙලා යනවා. ඒකද සුගර් කියන්නේ සුගර් හැදෙනවා කියන්නේ මුළු ඕගන්ස් ඔක්කොම ඉවරයි. බොඩි එකේ තියෙන මෙකනිසම් එක සම්පූර්ණයෙන්ම කරප්ට් වෙන දෙයක් තමයි සුගර් කියන්නේ. ඉතින් පුළුවන් තරම් සුගර් අඩු කරවන්න ඕගොල්ලන්ගේ ළමයින්ට. මොකද එතකොට තමයි අපිට හොඳ හෙල්ති ජෙනරේෂන් එකක් ඉස්සරහට හම්බ වෙන්නේ. ඒකින්ද මම කියන්නේ ඇත්තටම ඩ්‍රග්ස් වලට වඩා ඩේන්ජර් සුගර්.
ඩ්‍රග්ස් කියන එක පර්සනලි ඕක අපි පොඩ්ඩක් අර වගේ කතා කරන්න පොඩ්ඩක් බොනවා ඉතින් ඒක මම හිතන්නේ ලොකු හාම් එකක් කියලා බොඩි එකට සහ අනිත් එක මම විශ්වාස කරන දෙයක් මම ඔය කියන්නේ පෞද්ගලිකව මම දන්නවා ඒ කියන්නේ මේ කිසිම දෙයක් මේ හැමදේම මෙන්ටලි හදාගත්ත දේවල් ඒ කියන්නේ ස්මෝකින් වලට ඇඩික්ට් වෙනවා කියන එක වුණත් කොකේන් වලට ඇඩික්ට් වෙනවා කියන එක වුණත් ගංජා වලට කේජී වලට නැත්නම් අයිස් වලට මම විශ්වාස කරන දෙයක් තමයි මේ හැමදේම මෙන්ටලි හදාගත්ත දේවල් අපි මේ ඕනම ඩ්‍රග් එකක් පාවිච්චි කරලා අපිට මේ කියන්නේ එක මොහොතක් එනවා ඒකේ අර ඇඩික්ෂන් එකත් එක්ක අමාරුයි කන්ට්‍රෝල් කරන්න කියන එකක් එනවා හැබැයි මේ ඕන එකක් පාවිච්චි කළා කියලා අද පාවිච්චි කළා කියලා හෙට ඉඳන් මේකට ඇඩික්ට් වෙන කතන්දරයක් නැහැ මම දන්නේ මොකද්ද ඇයි මම පර්සනලි ඕකේ මම come on we can talk openly අපි පාවිච්චි කරන ඩ්‍රග්ස් එකක් මම දන්නේ ගොඩක් ඩ්‍රග්ස් වර්ග පාවිච්චි කරලා තියෙනවා හැබැයි පර්සනලි මම නම් කිසිම දෙයකට ඇඩික්ට් වෙන්නේ නැහැ මට හිතාගන්න බෑ මිනිස්සු ඇවිල්ලා සිගරට් වලට ඇඩික්ට් වෙලා මට ජොයින්ට් එකක් ඕනේ හැන්දෑවට හැමදාම මට හිතාගන්න බෑ ඒ මොකක්ද ඒක මට නම් හිතෙන්නේ මෙන්ටලි ඒගොල්ලෝ ගොඩාක් වීක් මට නම් ඕනම වෙලාවක ඕනම ඇඩික්ටේෂන් එක නතර කරන්න පුළුවන් මම ඇඩික්ට් වෙන්නේ නැහැ කියන එක මම දන්නවා මොකද මට මතකයි ඉස්කෝලේ යන කාලේ මම ටිකක් සිගරට් බිව්වා ඒ සිගරට් බිව්වාම දවසක් මම ක්ලාස් එකකට යන පරක්කු වෙලා හැබැයි මට සිගරට් එකක් ගහලා යන්න හිතුණා ඒ වෙලාවේ මට හිතුණා මම ඇඩික්ට් වෙලාද කියලා. ඊට පස්සේ මම හිතුවා නෑ අද ඉඳලා මම සතියක් සිගරට් එකක් බොන්නේ නෑ. කියලා මම හිතාගෙන මම සතියක්ම සිගරට් බිව්වේ නෑ. ඊට පස්සේ දැන් ඇත්තටම සිගරට් බොන්නේ නැහැ. බට් මම ඇත්තටම තේරුම් ගත්තා එහෙම ඇඩික්ටේෂන් එකක් කියලා දෙයක් වෙන්න බෑ. මම දන්නේ මිනිස්සු ඇයි එහෙම කියන්නේ කියලා. මම හිතන්නේ මේක අපේ මනස තමයි. අපේ මනසෙන් පුළුවන් නම් මේක අපිට අපිව කන්ට්‍රෝල් කරගන්න. අපේ මොළයට අපිට කියන්න පුළුවන් නම් මේ අපිව කන්ට්‍රෝල් කරගන්න කිසිම දෙයකට මම නම් හිතන්නේ ඇඩික්ට් කරන්න පුළුවන් කියලා. ඉතින් මේ ඩ්‍රග්ස් ඕනම දෙයක් විනෝද වෙන්නේ ඒ වෙලාවට ගත්තා කියලා මම ඒකේ වරදක් දකින්නේ නැහැ. මිනිස්සු මට බනී. ඒක කමක් නැහැ මේ මගේ පෞද්ගලික මතේ. මම මිනිසුන් එහෙම මේ කියන්නේ ජජ් කරන්න යන්නේ නැහැ. ඕනම කෙනෙකුට විනෝද වෙන්න ඕනම අවස්ථාවක ඕනම විදිහේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. but ඒකට ඇඩික්ට් වෙන්න අවශ්‍ය නැහැ අපි. අනිවාර්යයෙන්. ඒක ඕනම දෙයක් එක්ස්පීරියන්ස් කරන්නත් පුළුවන් මිනිස්සෙකුට. ඇඩික්ට් වෙන්න අවශ්‍ය නැහැ කියන එක මම නම් කියන්නේ. ඒක එක්ස්ට්‍රීම් යන කිසිම අවස්ථාවක් නැහැ. ඔයා ඕනම දෙයක් එන්ජොයි කරනවා නම් ඔයාක දිගටම එන්ජොයි කරන්න. හැබැයි ඒක එක්ස්ට්‍රීම් යන්න ඕනේ නැහැ. ඒකේ හෙල්ති පැත්ත මොකද්ද අන්හෙල්ති මොකද්ද කියන එක අපිට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් නම් ඒක තමයි මම හිතන්නේ හරි විදිය. right thank you Manoj ඉතාමත් වටිනා දේවල් ටිකක් කතා කරා අමු සිංහලෙන්ම කතා කරන්න ඒකම තමයි වැදගත්කම ඒකම තමයි අවශ්‍යතාවයක් තිබ්බේ මේ Manoj එක කතා කරන්න මම හිතනවා හුඟක් අපිට මේ අපේ විශේෂයෙන්ම youth එකට දන්නේ නැති කාරණා සහ අපි එකිනෙකාට හංගගෙන කතා කරන කතන්දර බොහොමයක් Manoj කියලා දුන්නා කියලා සහ විශේෂයෙන්ම කරන්න තියෙන ඉල්ලීම තමයි ඔයගොල්ලෝටත් ෆිට්නස් ගැන කතා කරන්න සහ ඔයගොල්ලෝගේ දරුවන්ව ෆිට්නස් වලට යොමු කරන්න කැමති නම් Manoj කන්ටැක්ට් කරන්න පුළුවන් තරවතුකට ස්පාර්ටන්ස් ජිම් එකට ගියොත් Manoj එක මේ 1-to-1 හම්බෙලා කතා කරලා තමන්ගේ ෆිට්නස් ජර්නි එක පටන් ගන්න පුළුවන් මම වැඩේ පටන් ගන්නකොට මට උදව් කරපු කෙනෙක් සහ මට අදටත් ඉන්න සහෝදරයෙක් තමයි Manoj කියලා කියන්නේ එහෙනම් ඉතින් මේ වගේම බොහොම කතා බහට ලක් වෙන කතන්දරයක් එක්ක ආයෙත් කතා කරමු අපි බීලා කතා කරමු අනිවාර්යයෙන්ම ජයවා